ආයිබෝවන් ස්ටඩි හබ් ශ්‍රී ලංකා නාලිකාවට හැමෝම බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 10 වසර විද්‍යාව පොතේ තියෙන හරිම වැදගත් පාඩමක් ගැන. ඒ තමයි නිව්ටන්ගේ චලිත නියම. හොඳයි. එහෙනම් අපි බලමු අද පාඩමෙන් මොනවද උගන්වන්න කියලා. අපි මුලින්ම බලයේ ස්වභාවය ගැන කතා කරමු. ඊට පස්සේ නිව්ටන්ගේ පළවෙනි දෙවනි සහ තුන්වැනි නියම ගැන බලමු. ඊළඟට ගම්‍යතාවය කියන්නේ මොකක්ද කියලත් ස්කන්ධය සහ බර අතර තියෙන වෙනසත් අපි හරියටම පැහැදිලි කරගනිමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. දැන් බලන්න වස්තුවක් චලනය වෙන්න නම් ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේද? අන්න ඒ හේතුවට තමයි අපි බලය කියලා කියන්නේ. ඉතින් චලිතය ගැන ඉගෙන ගන්න කලින් අපි මේ බලය කියන එකේ ස්වභාවය හරියටම තේරුම් ගමු. බලයක් කියන්නේ තල්ලුවක් හෝ ඇදීමක් කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මෙහෙම හිතන්නකෝ. අපි ලොකු මේසයක් තල්ලු කරනවා ඒත් ඒක චුට්ටක්වත් හෙලවෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇයි? මොකද අපි තල්ලු කරනකොට ඒකට විරුද්ධ පැත්තට ඒ කියන්නේ පොළොවයි මේස කකුල් අතරයි ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඉතින් මේසය චලනය වෙන්න නම් අපි දෙන බලය අර ඝර්ෂණ බලයට වඩා වැඩි වෙන්නම ඕන. අන්න ඒකද තමයි අපි අසමතුලිත බලයක් කියලා කියන්නේ. චලිතයක් ඇති වෙන්න නම් අනිවාර්යෙන්ම අසමතුලිත බලයක් තියෙන්නම ඕන. මේකත් හොඳට මතක තියාගන්න ඕන දෙයක්. බලයක් ගැන කතා කරද්දී ඒක කොච්චර ප්‍රබලද කියන එක විතරක් මදි. ඒ බලය යොදන්නේ මොන පැත්තටද? ඒ කියන්නේ දිශාවත් හරිම වැදගත්. විශාලත්වයයි දිශාවයි කියන දෙකම බලයකට තියෙන නිසා අපි ඒකට කියනවා දෛශික රාශියක් කියලා. හරි. එහෙනම් බලය ගැන මූලික අදහසක් දැන් තියෙනව නේද? දැන් අපි යමු ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ හරිම ප්‍රසිද්ධ නියම තුනෙන් පළවෙනි එකට. ඔන්න ඔය තියෙන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයේ විධිමත් අර්ථ දැක්වීම. දැන් මේකෙන් කියවෙන්නේ මොකද්ද? හරිම සරලයි. කිසිම බාහිර බලපෑමක් නැත්නම් නවත්තලා තියෙන දෙයක් හැමදාම නවත්තලම තියෙනවා. ඒ වගේම චලනය වෙන දෙයක් ඒ වේගෙන්ම ඒ දිශාවටම දිගටම චලනය වෙනවා. සරලවම කිව්වොත් දේවල් එයාලා දැනට කරන දේ දිගටම කරන්න තමයි කැමති. මේකට හොඳම උදාහරණයක් අපේ එදිනෙදා ජීවිතයෙන්ම ගන්න පුරුවන්. හිතලා බලන්න බස් එකකේ යනකොට ඩ්‍රයිවර් එක පාරටම බ්‍රේක් ගහපුවාම මොකද වෙන්නේ? අපි ඉස්සරහට විසිවෙනවා නේද? ඒ වගේම නවත්තලා තියෙන බස් එක පාරටම ඉස්සරහට ගත්තාම අපි පස්සට ඇදිලා යනවා. ඇයි එහෙම වෙන්නේ? අන්න ඒකට උත්තරය තමයි අවස්ථිතිය. බලන්න බස් එක එකපාරටම බ්‍රේක් කරනකොට අපේ කකුල් බස් එකත් එක්කම නවතිනවා. හැබැයි අපේ ශරීරයේ උඩ කොටස චලනය වෙමින් තිබුණු නිසා ඒ චලිතය දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒකයි අපි ඉස්සරහට විසිවෙන්නේ. බස් එක එකපාරටම ඉස්සරහට යද්දිවින්නේ කියනිත් පැත්ත. අපේ උඩ ඇඟ තාමත් නිශ්චලව ඉන්න හදනවා. අන්න ඒ නිසා තමයි සීට් බෙල්ට් කියන දේ හරිම වැදගත් වෙන්නේ. ඒකෙන් කරන්නේ වාහනයත් එක්කම අපේ ශරීරයත් නවත්තන්න අවශ්‍ය බලය දෙන එක. හරි පළවෙනි නියමය පැහැදිලි නේද? දැන් අපි යමු නිව්ටන්ගේ දෙවෙනි නියමයට. මේකෙන් අපිට ලැබෙන්නේ බලය, ස්කන්ධය සහ ත්වරණය කියන රාශි තුන අතරේ තියෙන සම්බන්ධය ගණනය කරන්න පුළුවන් ක්‍රමයක්. ඔන්න ඔය තියෙන නියමය. මේක අහපුවම ටිකක් සංකීර්ණයි වගේ පේන්න පුදාන්. ඒත් අපි මේකේ තේරුම හරියටම බලමු. හරිම තර්කානුකූල දෙයක් තමයි මේකෙන් කියවෙන්නේ. මේක හරිම සරලයි. අපි බලමු සම්බන්ධතා දෙක. පළවෙනි එක ත්වරණය බලයට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ අපි දෙන බලය වැඩි කරන තරමට ත්වරණයත් වැඩි වෙනවා. හරියට ට්‍රොලියක් තදින් තල්ලු කරද්දී ඒක වේගෙන් යනවා වගේ. දෙවෙනි එක ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය අඩු වෙනවා. බඩු පිරවපු බර ට්‍රොලියක් තල්ලු කරද්දී හිස් ට්‍රොලියක් තල්ලු කරනවට වඩා හිමින් යන්නේ අන්න ඒකයි. අන්න ඒ සම්බන්ධතා දෙක එකතු කරලා තමයි මේ හරිම සරල ඒ වගේම හරිම ප්‍රබල සමීකරණය හැදෙන්නේ F = ma. ඒ කියන්නේ බලය කියන්නේ වස්තුවක ස්කන්ධය ඒකේ ත්වරණයෙන් ගුණ කළාම ලැබෙන අගයයි. මේක භෞතික විද්‍යාවේ තියෙන වැදගත්ම සූත්‍ර වලින් එකක්. බලය මනින එකකේ තමයි නිව්ටන්. හරි එහෙනම් අපි යමු නිව්ටන්ගේ අවසාන ඒ කියන්නේ තුන්වෙනි නියමයට. මේකෙන් කියවෙන්නේ බල යුගල ගැන. ඒ කියන්නේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ගැන. ඔන්න ඕක තමයි නියමය. සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. මේකේ සරල තේරුම තමයි බලයන් කවදාවත් තනියම ඇති වෙන්නේ නැහැ. හැම විටම යුගල වශයෙන්. ඒ කියන්නේ ජෝඩු විදියට තමයි ඇති වෙන්නේ. එකක් නැතුව අනික තියෙන්න බෑ. මෙතන තියෙන වැදගත්මම කරණක් තමයි මේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන බල දෙක ක්‍රියා කරන්නේ වෙනස් වස්තුන් දෙකක් මත.
උදාහරණයක් විදිහට බැලූනයක් වාතය පහළට තල්ලු කරනවා. ඒකට ප්‍රතික්‍රියාව විදිහට වාතය බැලූනය ඉහළට තල්ලු කරනවා. එක බලයක් වාතය මත අනිත් බලය බැලූනය මත. ඒ නිසා මේ බල දෙක කවදාවත් එකිනෙක උදාසීන වෙන්නේ නැහැ. ඒ කියන්නේ කැපිලා යන්නේ නැහැ. මේ තුන්වෙනි නියමය අපේ එදිනෙදා ජීවිතේ හැම තැනම දකින්න පුළුවන්. ඔරුවක් පදිනකොට හබලෙන් වතුර පස්සට තල්ලු කරනවා. ඒක තමයි ක්‍රියාව. ඒකට ප්‍රතික්‍රියාව විදියට වතුර ඔරුව ඉස්සරහට තල්ලු කරනවා. පිහිනනකොට රොකට් එකක් උඩ යනකොටත් වෙන්නේ මේ સિદ્ધාන්තයම තමයි. හරි. නිව්ටන්ගේ නියම තුනම අපි දැන් දන්නවා. දැන් අපි කතා කරමු ඒවට සම්බන්ධ තවත් වැදගත් සංකල්පයක් ගැන. ඒ තමයි ගම්‍යතාවය. මේකෙන් කියවෙන්නේ චලිතයේ ප්‍රමාණය ගැන. සරලවම කිව්වොත් ගම්‍යතාවය කියන්නේ චලනය වෙන වස්තුවක් නවත්තන්න කොච්චර අමාරුද කියන එකේ මිනුමක්. මේක කාරණා දෙකක් මත රඳාපවතිනවා. වස්තුවේ ස්කන්ධය සහ ප්‍රවේගය. මෙහෙම හිතන්න. වේගයෙන් එන උණ්ඩයක් නවත්තන්න අමාරුයි. මොකද ඒකේ ප්‍රවේගය අධිකයි. ඒ වගේම හිමින් එන ලොකු ට්‍රක් එකක් නවත්තන්නත් අමාරුයි. මොකද ඒකේ ස්කන්ධය අධිකයි. මේ අවස්ථා දෙකේදීම ඒ වස්තුන් වලට ඉහළ ගම්‍යතාවයක් තියෙනවා. ගම්‍යතාව ගණනය කරන සූත්‍රයත් හරිව සරලයි. ගම්‍යතාව හොයාගන්න අපි වස්තුවේ ස්කන්ධය ඒකේ ප්‍රවේගයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ P = mv. ඒකකය තමයි කිලෝග්‍රෑම් මීටර් තත්පරයට ඍණ 1. හරි, දැන් අපි එනවා මේ පාඩමේ ගොඩාක් දෙනෙක්ට පැටලෙන නිතරම වරදින තැනකට. ඒ තමයි ස්කන්ධය සහ බර අතර වෙනස. අපි බලමු මේ දෙක කියන්නේ මොකක්ද කියලා හරියටම. බලන්න මේ වෙනස. ස්කන්ධය කියන්නේ වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. ඒක මනින්නේ කිලෝග්‍රෑම් වලින්. වැදගත්ම දේ තමයි අපි මේ පෘථිවියේ හිටියත්, හඳට ගියත්, වෙන ඕනම තැනක හිටියත් අපේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. හැබැයි බර කියන්නේ ඒක නෙවෙයි. බර කියන්නේ වස්තුවක් මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය. ඒක බලයක් නිසා මනින්නේ නිව්ටන් වලින්. ඉතින් ගුරුත්වාකර්ෂණය වෙනස් වෙනකොට බරත් වෙනස් වෙනවා. හඳේ ගුරුත්වාකර්ෂණය අඩු නිසා හඳේදී අපේ බර අඩුයි. බර හොයන්නේ W = mg සූත්‍රයෙන්. හොඳයි. පාඩම අවසන් කරන්න කලින් මෙන්න හිතන්න ප්‍රශ්නයක්. හිතන්න රොකට්ටුවක් රික්තක අභ්‍යවකාශයේ. ඒ කියන්නේ කිසිම වායු ප්‍රතිරෝධයක්වත් ඝර්ෂණයක්වත් නැති තැනක ගමන් කරමින් තියෙනවා. එකපාරටම ඒකේ එන්ජින් ඔක්කොම ක්‍රියාවිරහිත කළොත් ඒ රොකට්ටුවේ චලිතයට මොකක් වෙයිද? අපි අද ඉගෙනගත්ත නිව්ටන්ගේ පළවෙනි නියමය. ඒ කියන්නේ අවස්ථිතිය ගැන හිතලා මේකට උත්තරේ හොයන්න බලන්න. එහෙනම් නිව්ටන්ගේ චලිත නියම පිළිබඳ අපේ විග්‍රහය මෙතනින් අවසන් වෙනවා. ස්ටඩි හබ් ශ්‍රී ලංකා සමගින් පාඩමට එකතු වුණු හැමෝටම බොහොම ස්තුතියි. විද්‍යාව විෂයේ තවත් පාඩමකින් අපි නැවත හමු වෙමු. හැමෝගෙම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.